සියලු දෙනාට සුබම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා. කසුන් ජයනාත් YouTube channel එකට ඔයගොල්ලෝ එකතු වෙලා තියෙන්නේ. ඉතින් මේ හැමෝම අහනවා අපෙන් පික්මී රෙජිස්ටර් වුණාට පස්සේ කොහොමද ලොග් වෙන්නේ? ඇතුළේ යන ප්‍රොසීඩියර් එක කොහොමද කියලා. ඉතින් ඒක නිසා මම වීඩියෝ එකක් ගේන්න try කරන්නේ. මේ වීඩියෝ එක එඩිට් කරන්න විශේෂ දේවල් කරන්න මට පුළුවන් කමක් නැහැ. ලැබිලා තියෙන කාල වේලාව නිසා. ඉතින් මම මේ වීඩියෝ එක කරන්නේ ඔයාලට පහසු වෙයි කියලා හිතලා. ඔයා මුලින්මම Play Store එකට යන්න ඔයාගේ ෆෝන් එකෙන් Play Store එකට ගිහිල්ලා මෙන්න මේ විදිහට සර්ච් කරගන්න. සර්ච් බාර් එකේ Pick Me Driver කියලා. Pick Me Driver app කියලා ගහුවම මෙන්න මේ විදිහට එනවා. ඉතින් ඔයා මේක install කරලා නැත්නම් මෙතන install දෙන්න. එතනින් install වෙනවා එතකොට. දැන් මම මේක install කරලා තියෙන්නේ. update මොනවා හරි තියෙනවා නම් පල්ලෙහා මෙතන වැටෙනවා update කරගන්න app එක. ඉතින් ඔයාට කරන්න තියෙන්නේ මෙන්න මේ විදිහට open කරාට පස්සේ ඊට පස්සේ ඔයා යන්න Play Store එකෙන් දැන් download කරාට පස්සේ මෙන්න මේ විදිහට වැටෙනවා Pick Me Driver app එක. මම මේ driver app එක ඇතුළට යනවා. ගියාට පස්සේ ඔයාට බලා ගන්න පුළුවන් මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක් තමයි පෙන්වුම් කරන්නේ. මේකේ ඔයාගේ ලැන්ග්වේජ් එක සිලෙක්ට් කරගන්න. ඔයාට වැඩියෙන්ම ලේසි ලැන්ග්වේජ් එක ඉංග්‍රීසි නම් සිංහල නම් සිංහල, දෙමළ නම් දෙමළ. ඔයාගේ ලැන්ග්වේජ් එක සිලෙක්ට් කරගන්න. මම මෙතන සිංහල දා ගන්නවා. ඔයා මෙතන ඔයාගේ නම්බර් එක ටයිප් කරන්න. මෙන්න මේ විදිහට මම මේ විදිහට නම්බර් එක ටයිප් කරනවා. ටයිප් කරාට පස්සේ ඔයා ඊළඟ කියන එක දෙන්න ඕනේ. මේකේ ඊළඟ කියන එක මෙහෙම ටච් කරාට පස්සේ මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක් තමයි ඔයගලන්ට බලා ගන්න පුළුවන් වෙන්නේ. මේ වගේ කොටු හතරක් වැටෙනවා. ඊට පස්සේ පින් කෝඩ් එක යනවා ඔයා ටයිප් කරපු නම්බර් එකට. ඒ යන පින් කෝඩ් එක මෙතන ටයිප් කරන්න තියෙන්නේ. අංක 4ක් එනවා OTP කෝඩ් එකක්. ඒ අංක 4 මෙතන normal message එකක් විදිහට තමයි OTP කෝඩ් එක එන්නේ අංක 4ක. මට ඒ කෝඩ් එක ආවා. මම දැන් message වලින් අරගෙන 49යි 02 දැන් මම ඒක මෙතන ටයිප් කරගත්තා. ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්. ඊට පස්සේ account එකට log වෙනවා. මෙන්න මේ විදිහට තමයි account එක පෙන්නන්නේ. මේ account එකේ ඔයගලන්ට පේනවා ඇති මෙතන යටින් වැටලා තියෙනවා අවධානයයි අවශ්‍යයි කියලා. අවධානය අවශ්‍යයි කියලා බැංකු ගිණුම ලින්ක් කරන්නයි කියලා තැනක් ඇවිල්ලා තියෙනවා. මෙන්න මේ බැංකු ගිණුම ලින්ක් කරන්නයි කියන තැන ටච් කරාම ඔයගලන්ට බලා ගන්න පුළුවන් ගිණුම් හිමියාගේ නම, බැංකුව, එතකොට ශාඛාව, ගිණුම් අංකය. ඉතින් මෙන්න මේ ටික පුරවන හැටි තමයි මම ඔයගලන්ට පැහැදිලි කරන්න යන්නේ. අනිවාර්යයෙන්ම මේ ටික කරගෙන තියාගන්න. මොකද Pick Me එකට ඕගොල්ලොන් කමිෂන් එකක් ගෙවනවනේ. ඒ කමිෂන් එක බැංක් ඩීටේල්ස් දීලා තියෙනවා නම් ඔයාට පහසුයි කාඩ් පේමන්ට් එකක් ආවම කාඩ් පේමන්ට් එකෙන් කැපෙන විදිහට හදා ගන්න පුළුවන්. ඊට අමතරව ඔයගොල්ලන්ට Pay and Go machine එකෙන් Nation Trust බැංකුවෙන් ඔයගොල්ලන්ගේ ගෙවීම් කරන්න තියෙනවා නම් ගෙවීම් කරන්න පුළුවන් Pick Me කම්පැනියට. කමිෂන් එකක් දෙන්න එපයි අපි. 100ට ප්‍රමාණයක කමිෂන් එකක් දෙන්න ඕනේ. ඒකේ එක කාලෙදී අප්ඩේට්ස් අඩු වැඩි වෙනවා. දැනට නම් 115 වගේ තමයි යන්නේ රේට් එක. සමහරක් විට ඔයගොල්ලෝ මේ වීඩියෝ එක බලනකොට වෙනසක් වෙලා තියෙන්න පුළුවන්. ඒක නිසා පොඩ්ඩක් ඇලර්ට් එකේ ඉන්න. මම ඔයගලන්ට මේ බැංකු ගිණුම ලින්ක් කරන හැටි තමයි දැන් පැහැදිලිව පෙන්වන්න යන්නේ. වීඩියෝ එක ගොඩක් ලස්සනට එඩිට් කරන්න බැරි වෙයි. මොකද ගොඩාක් කට්ටිය ඉන්නවා අපේ රෙජිස්ටර් වෙන කට්ටිය. ඉතින් ඒක නිසා මට ටයිම් එකක් නැහැ ඒගොල්ලන්ව රෙජිස්ටර් කරන එක කරන්නයි වීඩියෝ ක්ලිප්ස් හදන්නයි. ඉතින් ඒක නිසා තමයි මම මේක ඔයගලන්ට පහසුවක් වෙයි කියලා හිතලා තමයි මේ වීඩියෝ එක කරන්නේ. ඔයගොල්ලෝ බලලා අයිඩියා එකක් අරගෙන හරියට වැඩේ කරගන්න. මම මෙතන එක්සැම්පල් එකක් විදිහට මේ විදිහට පුරවලා පෙන්නනවා. මෙතන මගේ තියෙනවා M B ස්පේස් කසුන් ජයනාත් නම තියෙන්නේ මේ විදිහට. මගේ බැංකු පොතේ නම තියෙන්නේ මේ විදිහට.
බැංකුව මම යන්නේ නේෂන් අපි ගමු නේෂන් ට්‍රස්ට් බැංක්. නේෂන් ට්‍රස්ට් බැංක් එක දැම්මා. බ්‍රාන්ච් එක මම දානවා පානදුරේ කියලා. මං ඒ කියන්නේ ගිණුම ඕපන් කරපු බ්‍රාන්ච් එකේ නම තමයි මේ අහලා තියෙන්නේ. පානදුරේ කියලා දානවා. ඊට පස්සේ මං ගිණුම් අංකය මේ විදිහට ටයිප් කරනවා. මෙතන මේ විදිහට ඔයගොල්ලන්ගේ ගිණුම් අංකය ඔයගොල්ලන් ටයිප් කරන්න. මම මේ වීඩියෝ එකේ පෙන්නන්න ඕනේ හින්දා තමයි මේ විදිහට ටයිප් කරන්නේ. හරියට ડોකියුමන්ට්ස් දැන් මේ මෙතන තියෙන ඔයගොල්ලෝ ෆිල් කරන දේවල් හරියට තියෙන්න ඕනේ. එහෙම නැති වුණොත් වෙන account එකකට යයි. අනිවාර්යයෙන්ම බලලා ඔයගොල්ලෝ bank details දෙනකොට හරියට සිහියෙන් දෙන්න. ඔයගොල්ලෝ මේ විදිහට details ටික හරියට දුන්නම මෙතන ටික් එකක් දාන්න එනවා. මම නියමයන් සහ කොන්දේසි වලට එකඟ වෙමි කියලා ටික් එකක් දාන්න තියෙනවා. ඒක දැම්මම මේ ඉදිරිපත් කරන්න කියන කොටස කහපාට වෙනවා. ඊට පස්සේ ඉදිරිපත් කරන්න කියන කොටස ක්ලික් කරන්න තියෙන්නේ. එතන ක්ලික් කරාට පස්සේ ගිණුම් අංකය ඔබට මෙම බැංකු ගිණුම සම්බන්ධ කිරීමට අවශ්‍ය බව විශ්වාසද කියලා අහලා තියෙනවා. ඉතින් කහපාටට තියෙනවා ඔව් ගිණුම සම්බන්ධ කරන්නයි කියලා. ඒ විදිහට ගිණුම සම්බන්ධ කරන්න ආයෙත් ඔයාගේ මොබයිල් නම්බර් එකට OTP කෝඩ් එකක් එනවා අංක 4ක. ඊට පස්සේ ඒ අංක 4 නැවත මෙතන ටයිප් කරලා තියාගන්න. හරි මට නෝමල් මැසේජ් එකක් ආවා. මගේ OTP කෝඩ් එක 9445. ඉතින් මම මේ විදිහට ටයිප් කරගත්තා. ටයිප් කරාන් පස්සේ account detail update කියලා වැටෙනවා. මතක ඇතුව බලන්න ඩබල් චෙක් කරලා ඔයා දීලා තියෙන details හරිද කියලා. හරිනම් ඔයාට බැක් යන්න පුළුවන්. දැන් ඔයාට තියෙන්නේ සුපුරුදු පරිදි app එකට normal log වෙලා online යන්න කියන තැන ක්ලික් කරන්න විතරයි. ඉතින් online යන්න කිව්වන් පස්සේ මෙන්න මේ වගේ චාරිකාව සොයමින් කියලා ටිකක් කැරකෙනවා load වෙනවා. ඕගලන්ට ලොග් වෙන්න ඒ වගේම බැංක් ඩීටේල්ස් සෙට් කරන්න සපෝට් එකක් වුණා නම් මේ වීඩියෝ එක අනිවාර්යයෙන්ම පල්ලෙහා කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාගෙන යන්න අමතක කරන්න එපා. අපිව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. වීඩියෝ එකේ මොනවා හරි අඩුපාඩු තියෙනවා නම් අනිවාර්යයෙන්ම කමෙන්ට් සෙක්ෂන් එකේ සඳහන් කරලා තියන්න. එහෙනම් සියලුම දෙනාට good luck.